ඇමතිගේ වෙස්සරන් අහන ස්වර්ණව ඝාතනය කරාට පස්සේ තමයි හොඳම කොටස පටන් ගන්න යන්නේ. ස්වර්ණව මරනවා කියලා හාන් කවිසියක්වත් දන්නේ නැති ඇත්ත ඇමති වෙරිමතින් වැනි කාමරයට එන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අහන ආයෙත් ඇමතිගේ වෙස් අරගෙන ආපහු දෙපාරක්ම ස්වර්ණගේ බඩට පිහියෙන් අනිනවා. ස්වර්ණ ලේ පෙරාගෙන ඇමතිගේ ඇගට කඩාගෙන වැටිලා පණ අදිනකොට ඇමතිගේ ස්වරූපයෙන් ඉන්න අහන ස්වර්ණව අතින් තල්ලු කරලා දානවා. මේ වෙනකොට ස්වර්ණගිලේ ඇමතිගේ ඇඳුමේ ගෑවිලා තියෙනවා. ඇමති කාමරයට එනවා කියලා ඇමතිගේ රූපයෙන් ඉන්න අහනට දැනෙනවා. ස්වර්ණ කියාගෙන කාමරයට එන ඇමති හොල්මන් වෙනවා කාමරේ බඩුමුට්ටු පෙරලිලා තියෙන විදිහ දැක්කම. එතකොටම කහපාට නාගෙක් කාමරේ ජනෙලෙන් එළියට යනවා. ඊට පස්සේ ඒ නාගයා කාමරෙන් එළියට ගිහින් ඇමතිගේ වෙස් මවාගෙන ස්වර්ණගිලේ ගෑවුන ඇඳුමින්ම ඉන්නවා. ඇත්ත ඇමති ස්වර්ණ බබෝ කිය වෙරි මතේ කාමරේ පුරා ස්වර්ණව හොයන දිහා බලන් ඉඳලා ඒ ඇමති එතනින් යනවා. ලේ ගෑවුන ඇඳුමින්ම පඩිපෙළ දිගේ පහළට බැහැලා ගිහින් වෙස් වලාගත් ඇමති ඩ්‍රින්ක් එකක් ගන්නවා. මේ අතරේ ඇත්ත ඇමති බබා මාත් එක්ක තරහ ගන්න එපා. ඔයාව වෙන පිරිමිත් එක්ක ඉන්නව දැක්කම මට කේන්ති යනවා කියලා කියද්දිම බිම තිබුණ ලේ පෑගිලා ඇමතිගේ කකුල ලිස්සනවා. බිම තිබුණ ලේ දැකපු ඇමති බය වෙලා වටපිට බලමින් ස්වර්ණ කිය කෑ ගහනකොට දකින්නවා ස්වර්ණලේ පෙරාගෙන බඩ පසාරු කරගෙන ගිය පිහියත් බඩේ ඇනිලා තියෙද්දිම බිම වැටිලා ඉන්නවා. ඇමති හොඳටම බය වෙලා ස්වර්ණ කියලා හයියෙන් කෑ ගහනවා. මේ අතරේ ඇමතිගේ රූපෙන් ඉන්න අහන හිතනවා මගේ පළවෙනි පළගැනීම සාර්ථක වුණා. ගෙදර හයි කරලා තියෙන කැමරා නිසා ඇමති මිනිමැරුමට හවුවේ කියලා. මේකේ ස්වර්ණව අල්ලගෙන ඇමති බෙරිහන් දෙනවා ස්වර්ණ ඇස් අරින්න කියලා. ගෙදර පහළ ඇමතිගේ වෙස් අරගෙන හිටපු අහන කහපාට නාගයෙක් වෙලා එතනින් මාරු වෙනවා. ඇමති ස්වර්ණ මං ඔයාට ආතරේ ඇස් අරින්න කියලා කෑ ගහමින් ස්වර්ණගේ බඩේ ඇන්ලා තිබුණ පිහිය බඩෙන් එළියට අදිනකොටම එතනට එන මුරකරුව දෙන්න දකිනවා ඇමතිගේ අතේ ලේ තැවුරුණු පිහියක් තියෙනවා. එතනට එන පොලිස් නිලධාරීන් පිහිය අතේ තියන් ඉන්න ඇමතිගෙන් අහනවා කොහොමද මේ දේවල් උනේ කියලා. එතකොට ඇමති කියනවා කවුරු හරි ගෙදරට ඇවිල්ලා මගේ ස්වර්ණව මරලා දාලා කියලා. ඇමති එහෙම කියනකොටම මුරකරුවෙක් කියනවා ඇමතිතුමා ස්වර්ණ මැඩම්ව මරලා දැම්ම කියලා. ඔන්න එතකොටම අපිට පෙන්නනවා මුරකරුගේ පාපොච්චාරණයක්. මුරකරු මුරකුටියේ ඉන්නකොට ඇමතිගේ කාමරේ ජනේලෙන් පොඩි මල් පෝච්චියක් මුරකුටිය හරියට වැටුණ සද්දෙට මුරකුටියෙන් එළියට දුවගෙන ඇවිත් බලපු මුරකරුට ඇමතිගේ කාමරෙන් සද්දයක් ඇහුණ නිසා උඩු මහල දිහා බැලුවම මුරකරු දැකලා තියෙනවා ඇමතිතුමා ලේ පෙරාගෙන ඉන්නවා. ඊට පස්සේ මුරකරු පොලිසියට කෝල් කරලා තියෙනවා. මේ ඉන්නේ මිනිමරුවා කියලා මුරකරු ඇමතිව පෙන්නනකොට ඇමති හොල්මන් වෙලා වගේ පොලිස් නිලධාරීන් දිහා බලාගෙන ඉන්නවා. පොලිසිය ඇමතිව අත්අඩංගුවට අරගන්නකොට ඇමති කියනවා මම මිනිමරුවේ නැහැ. මම මිනිමරුවෙක් නෙවෙයි කියලා. ගේ ඉස්සරහා වටවුණු මාධ්‍යවේදීන් ඇමතිගෙන් ප්‍රශ්න කරනවා ඇමතිතුමා ඇයි ඔබතුමා එහෙම දෙයක් කළේ? ස්වර්ණ මැඩම්ව මැරුවේ ඇයි කියලා. පොලිස් ජීප් එකට නගින ගමන් ඇමති මාධ්‍යවේදීන්ට වොයිස් කට් එකක් දෙනවා මං කාවත් මැරුවේ නැහැ. මේක කාගේ හරි උගුලක් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ පොලිසිය ජීප් එකේ දාගෙන ඇමතිව අරගෙන යන දිහා කාටත් නොපෙනෙන්න වාහනයක් ඇතුළට වෙලා බලන් ඉන්න අහන දිහා මැරුණ අක්කා අනන්තගේ ආත්මය බලාගෙන ඉඳලා අහනවා ඔයා ඔය මිනිස්සුන්ගෙන් පලිගන්න එක සීමාව ඉක්මවා යනවා. ඒක ගොඩක් භයානක වෙයි කියලා. එතකොට අහන කියනවා මේක මගේ පලිගැනීමේ පටන් ගැන්ම විතරයි කියලා. ඔන්න ඔය අතරවාරේ ටීවී එකේ බ්‍රේකින් නිවුස් එකක් යනවා දිල්ලියේ රාජ්‍ය ඇමති සමීර් ඔහුගේ බිරිඳව ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වෙලා තියෙනවා කියලා. පරිණීත්ගේ පවුලේ අය ඔක්කොම කට ඇරගෙන නිවුස් එක දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. එතකොට බල්ජිත් කියනවා මේ සමීර් ඔහුගේ බිරිඳට කොහොමද එහෙම දෙයක් කළේ? ඔහු බිරිඳට ගොඩක් ආදරය කළානේ කියලා. එතකොට රිෂාබ් කියනවා පාටියේදී ඇති වුණ ආරවුල් නිසා සමීර් ගොඩක් කේන්තියෙන් හිටියේ කියලා. පම්මි කියනවා මිනිස්සෙක් කේන්තියෙන් ඉද්දි ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. එතකොට ඩිම්පල් කියනවා හැමෝම ඉස්සරහා ස්වර්ණව මරනවා කියලා තර්ජනත් කළානේ කියලා. මේ ඔක්කොම අහන් හිටපු ආර්යමන් කියනවා නැහැ සමීර් අංකල්ට වචනෙන් කිව්වට ඔච්චර දරුණු දෙයක් කරන්න බෑ කියලා. එතකොට කල්පනාවක හිටපු පර්ණීතුයි බල්ජිතුයි රිෂාබ් ළඟට ගිහින් කියනවා හැබැයි සමීර් වරදකරු වෙලා නම් හිරේට ගියොත් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා. ඔන්න එතකොට උඩු මහලේ ඉඳන් බලන් හිටපු අහනා ෆෝන් එකෙන් කාටදෝ මැසේජ් එකක් සෙන්ඩ් කරනවා ගේම් ඕවර් කියලා.
ඔන්න ඉතින් ආයෙත් බ්‍රේකින් නිවුස් එකක් ටීවී කියනවා. ඇමති සමයකගේ ගෙදර CCTV ෆූටේජස් නිකුත් වෙලා තියෙනවා කියලා. CCTV දර්ශනවල ඇමති ලේ ගෑවුණු ඇඳුමින් ගෙදර පහළ තට්ටුවේ ඇවිදිනව පෙන්නනවා. නිවුස් එක දැකලා පරිණීත්ලගේ පවුලේ අයට හිතා ගන්න බැරි වෙනවා. පරිණීත් කියනවා සමීර් මේ මොකක්ද කළේ කියලා. එතකොට ආර්යමන් කියනවා මේ මිනිමැරුම සමීර් අංකල් නෙවෙයි කළේ කියලා. මේ අතරේ ඇමතිව පොලිසියට අරන් එද්දි ඇමති පිරිහන් දෙනවා මම මේ මිනිමැරුම කළේ නැහැ කියලා. පොලිසියට පොඩි සද්දයක් දාලා බය කරගන්න හැදුවත් ඇමතිට පොලිසියව බය කරගන්න බැරි වෙනවා. මියගිය ස්වර්ණා ආවේගයෙන් වගේ ඇමති දිහා බලන් ඉන්නකොට ඇමති මේ ඔයා වෙන්න බෑ ඔයා මැරිලානේ කියද්දි ස්වර්ණ කෑ ගහනවා උඹ මාව මරලා දැම්ම කියලා. ඇමති කෑ ගහනවා නැහැ මං මැරුවේ නැහැ කියලා. එතකොට ස්වර්ණ කියනවා උඹ ස්වර්ණව මැරුවේ නැති වුණාට මාව මරලා දැම්මනි කියලා. ඇමති ස්වර්ණ දිහා බලද්දිම ස්වර්ණ පූර්වික රූපෙන් මතුවෙනවා. මේ උඹ වෙන්න බැහැ කියලා ඇමති කෑ ගහනවා මාව බේරගන්න කියලා. එතකොට පූර්වි ආයෙත් ස්වර්ණගේ ස්වරූපයට එනවා. ඇමති හුරකූඩුව ඇතුලේ කෑ ගහගෙන දුවනවා මාව බේරගන්න මාව මෙතනින් එළියට ගන්න ඒ ගෑණි මෙතනට ඇවිල්ලා ඉන්නේ මාව මරලා දාන්න කියලා. මේ අතරවාරේ වික්‍රම් අහනගේ නම කිය පඩි පෙලෙන් බැහැලා ඇවිත් අම්මගෙන් අහනවා අම්මේ ඔයා අහනව දැක්කද? එයා කොහෙද කියලා. වික්‍රම්ගේ අම්මා කියනවා අහන එයාගේ කාමරේ ඇති කියලා. එතකොට වික්‍රම් කියනවා අහනට මොනව හිතනව ඇතිද? මේ මිනිසුත් එක්ක තියෙන සම්බන්ධය නැති කරලා දාන්න සැමියා බිරිඳව මරලා දැම්මා. එතකොට ආර්යමන් කියනවා අහන අනිවාර්යයෙන්ම මෙහෙන් යන්න බෑග් ලෑස්ති කරනවා ඇති කියලා. මේ අතරේ හිරකූඩුවේ ඉන්න ඇමති බෙරිහන් දෙනවා මාව මරලා දායි බේරගන්න කියලා. පොලිස් නිලධාරියෙක් ඇවිත් ඇමතිට කට වහගනින් කියලා හිරකූඩුව ඇතුළ නිරීක්ෂණය කරලා තවත් පොලිස් නිලධාරියෙක්ට කියනවා ඇමති ගැන ඇහැ ගහන් ඉන්න කියලා. මේ අතරේ කහපාට නාගයා ඇමතිට නොදැනෙන්න හිරකූඩුවෙන් එළියට යනවා. මේ අතරේ අහනව හොයන වික්‍රම් අහනගේ කාමරේ දොරට තට්ටු කරද්දි දකිනවා කාමරේ ලොක් කරලා තියෙනවා. අහන දොර අරින්න කියලා වික්‍රම් කෑ ගහනකොට අහන දොර ඇරියේ නැති නිසා වික්‍රම් බය වෙලා දොර කඩන්න යනවා. එතකොටම අහන දොර අරිනවා. එතකොට වික්‍රම් අහනවා අහන ඇයි ඔයා දොර ඇරියේ නැත්තේ? මං ගොඩක් බය වුණා ඔයා අර බ්‍රේකින් නිවුස් එක දැකලා බය වෙලාද කියලා. එතකොට අහන කියනවා මොන බ්‍රේකින් නිවුස් එකද? මං වොෂ්රූම් එකේ බාත් ටබ් එකට වෙලා රෙස් කරමින් හිටියේ කියලා. ආර්යමන් අහනවා ඔච්චර කෑ ගහලත් ඔයාට සද්ද ඇහුන්නේ නැද්ද කියලා. අහන කියනවා මම මියුසික් එකක් අහගෙන හිටිය නිසා මට ඇහුනේ නැහැ කියලා. ආර්යමන් කේන්තියෙන් එතනින් යද්දී වික්‍රම් අහනට ආතරේ කියලා ඔයා නිදාගන්න කියලා එතනින් යනවා. අහන විදිහට වෙස් අරන් ඉඳලා තියෙන්නේ බරණේ. ඔන්න ඉතින් ආර්යමන් ඇවිදන් යනකොට ගෙදරට ඇතුල් වුණු කහපාට නාගයා අහන විදිහට සාරීකින් සැරසිලා ආර්යමන් ඉස්සරහට එනවා. ආර්යමන් අහනව දැකලා පුදුම වෙනවා මෙයා කොහොමද මෙතන ඉන්නේ? මෙයා කාමරේනේ හිටියේ. මෙච්චර ඉක්මනට ඇඳුම් මාරු කරගෙන මෙතනට ආවේ කොහොමද කියලා. අහන මායම් දාලා ආර්යමන්ව රවට්ටගෙන සම්බන්ධයක් ඇති කරගන්න ටෝක් එකක් දාන ගමන් ඉන්න අතරවාරේ තමයි ආර්යමන්ට තද වෙලා අහනගේ අතින් අල්ලලා පන්නන්න හදන්නේ. එතකොටම තමයි එකපාරටම ආපු වික්‍රම් මේක දකින්නේ. අහන වික්‍රම්ට මට උදව් කරන්න කිය වික්‍රම්ගෙන් උදව් ඉල්ලනවා. වික්‍රම් හිතනවා ආයෙත් පාරක් ආර්යමන් අහනට කරදර කරනවා කියලා. වික්‍රම් ආර්යමන්ට සයිස් එකක් දාලා අහනව එතනින් එක්කගෙන යනවා. ඊට පස්සේ පූර්වි කියාගෙන මැරිච්ච අක්කගේ ආත්මය ආයෙමත් ඇවිත් පූර්විට කියනවා ආර්යමන් ඔයාට කරපු දේවල් අමතක කරන්න එපා. මන් දන්නවා ඔයාට මේක එයාගේ ඇස් දිහා බල බල කරන්න අමාරු වෙයි කියලා. ඒත් මේක කොහොම හරි කරන්න ඕනි කියලා. එතකොට අහන කියනවා මං පලිගන්නවමයි කියලා. ඔන්න ඊට පස්සේ තමයි පරිමිත්ලගේ ගෙදර ස්වර්ණගේ අවසන් කටයුතු සිද්ධ වෙනව පෙන්වන්නේ. ඉතින් අවසන් කටයුතු අතරතුර කුමක් සිද්ධ වේද? හෙට කොටසින් නැවත හමු වෙමු.